මතකද හත්පෙති මලයි පුංචි ෂේන්යයි ෂෙන්නට ලැබුණා හරි පුදුම හත්පෙති මලක්. හැබැයි කතාවේ ෂේන්ය මේ අරුණු පුදුම දේවල් ලබා දෙන හත්පෙති මලේ පෙති 6ක්ම නිකරුණේ වැඩකට නැතුව නාස්ති කරලා දැම්මා. ඔයාට මතකද ඒ ලස්සන කතාව? ඊට පස්සේ මේ මලේ අවසානට ඉතුරු වෙන්නේ එකම එක පෙත්තක් විතරයි. මේ කතාව කියවගෙන යනකොට ඔයාට මොකද ඒ පුංචි කාලේ හිතුනේ? මම එහෙමනම් ඒ පැත්ත කඩලා විසි කරලා තවත් මේ වගේ මායාවල් කරන්න පුළුවන් හත්පෙති මලක් ඉල්ලනවා. මම හිතුවේ එහෙම. මොකද එතකොට මට ඒ මලෙත් තව පෙති 7ක් තියෙනවනේ මගේ ප්‍රාර්ථනාවන් නැත්ත කරගන්න. හැබැයි ඉතින් ඇත්ත ජීවිතේ කවදාවත් ඒ විදිහට හැම වෙලාවෙම මායාකාරී දේවල් අපේ ජීවිතවල සිද්ධ වෙන්නේ නැහැ අපි ප්‍රාර්ථනා කරපු පමණින්ම. මුලට යමුකෝ ෂේන්යා මේ හත්පෙති මලේ 6 වෙනි පෙත්ත වෙනකම්ම කිසිම තේරුමක් නැතුව ඔහෙ නාස්ති කරලා දැම්මා. හැබැයි අවසානයේ එක පෙත්තක් ඉතුරුනහම යාට හිතුණා මේ පෙත්ත නම් මොනවා හරි වැඩකට ඇති දෙයකට පාවිච්චි කරන්න ඕනේ කියලා. ඔයාට මතකද ඊට පස්සේ ෂේන්යා කරපු වැඩේ? කකුල් දෙක පන්නති වෙලා ඇවිද ගන්න බැරි පුංචි පිරිමි ළමෙක්ට එයා ඇවිදින්න පුළුවන් කරා මේ අවසාන පෙත්ත කඩලා විසි කරලා. ඉතින් මලේ පෙති 6ම නිකරුණේ නාස්ති වුණත් ෂේන්ය අවසාන පෙත්තෙන් හරි වැඩක් ගත්තා. මේක මේ පුංචි කතන්දරයක් නෙවෙයි පුංචි කාලෙට ගිහිල්ලා කියනවා. අපේ ජීවිත ඇතුළෙත් මේ වගේ හත්පෙති මල් අපිට හම්බ වෙන්න පුළුවන්. අපේ ජීවිතේට එන chance සමහර වෙලාවට දැන හෝ නොදැන අපි ඔහෙ නිකරුණේ නාස්ති කරලා දාලා තියනවා වෙන්න පුළුවන්. මේ වෙනකොට ඔයාගේ ජීවිතේට හම්බෙච්ච අනන්ත වාර ගානක් chances වලින් ප්‍රයෝජනයක් ගත්තේ නැති වෙන්න පුළුවන්. ඔයාට දැන් හිතනවා වෙන්න පුළුවන් අපරාධේ මං එදා මේ දේ කළා නා. මම මේ මට හම්බෙච්ච opportunity එකේ මේ දේ කළා නා. මම මේ වෙලාවේ මේ idea එකට කැමති වුණා නා. මම එදා මට හිතෙච්ච දේ කරා නම් කියලා. හැබැයි මතක තියාගන්න මේ ජීවිතේ කිසිම දෙයක් අපිට අපහු හරවන්න බෑ. කන පිට පෙරලන්න බෑ. මොකද ඊයේ දවස ගෙවිලා ඉවරයි. ඔයා කොච්චර හිතුවත් අපරාධේ. මම කාලේ නාස්ති කරගත්තා. මගේ ජීවිතේ හොඳම කාලේ ගෙවිලා ඉවරුණා. මට ඒ දේ කරගන්න බැරි වුණා. මම මේ තීරණය එදා ගත්තනම් කියලා. අපිට ඒ දේවල් වෙනස් කරන්න බෑ. කරන්න පුළුවන් එකම දේ ඔයාගේ ජීවිතේ තියෙන හෙට දවස වෙනුවෙන් ඔයාට අත ගන්න පුළුවන් හොඳම තීරණය ගන්න. හොඳට කල්පනා කරලා ඒ තීරණය ගන්න. හරියට පුංචි ෂේන්යගේ හත්පෙති මලේ 7 වෙනි පෙත්තෙන් එයා වැඩකට ඇත්තයක් කරා වගේ. සමහර විට අද දවස වෙනකොට ඔයාට හම්බ වෙලා තියෙන්නේ ජීවිතේ අවසාන හොඳම chance එක වෙන්න පුළුවන්. ඔයාට ගන්න තීරණ දෙකක් තියෙනවා. ඒකෙන් ඔයා ගන්න එක තීරණයක් ඔයාගේ ජීවිතේම හොඳ විදිහට වෙනස් කරන තීරණයක් වෙන්න පුළුවන්. ගෙවිලා ඉවරයි කාලේ. මම දන්නවා ඒ කාලය ඇතුළත ඔයා කාලේ කන්නේ විදිහට ඔයාගේ ජීවිතේට හම්බ වෙච්ච සමහර වටින දේවල් දැන හෝ නැදන නැති කරගෙන ඉවරයි. ඔයාගේ අනුදැනුමකින් තොරව හෝ ඔයා හිතා මතා මේ දේවල් නැති කරගෙන ඉවරයි. ඔයා කාලේ නිකරුණේ කාලේ කන්නේ කරගෙන ඉවරයි. හැබැයි එහෙමයි කියලා හැමදේම නැති වුණා. දැන් වැඩක් නැහැ කියලා ඔයාට ඔහි කරබගෙන ඉන්න බෑනේ. ඔයාට තව එක chance එකක් හරි ඔයාගේ ජීවිතය තුළ හම්බ වෙයි. අන්න ඒකෙන් හරි ප්‍රයෝජනයක් ගන්න. නැති වෙලා ගියපු පෙති 6 ගැන කල්පනා කර කර ඉන්න එක තව දුරටත් තේරුමක් නැහැ. දැන් ඔයාගේ ජීවිතයට ලැබිලා තියෙන තත්ත්වෙන් ඔයා ප්‍රයෝජනයක් ගන්න ඕනේ. හොඳට හිතලා මතලා ඔයාගේ ජීවිතයට ලැබුණ අවසාන අවස්ථාව මේක කියලා හිතලා කල්පනාවෙන් හොඳම දේ කරන්න තීරණයක් ගන්න. නැස්ති වෙලා ගියපු කාලකන්ණි ජීවිතේ ආයම කන පිට පෙරලන්න බෑ වගේ හෙට දවසට එන ඒ ලස්සන ජීවිතයට මූණ දෙන්න අත දවසේ හොඳ තීරණයක් ගන්නවාට පුළුවන්. ඔව් පෙති 6ක්ම නිකන් ඔහේ නැස්ත වෙලා ගියා. හැබැයි තව එක පෙත්තක් ඉතුරුයි. ඔයාගේ ජීවිතෙත් අවුරුදු ගාණක් මම දන්නේ නැහැ අවුරුදු 10ක්ද 15ක්ද 50ක්ද 60ක්ද ඔයා මොන වයසක කෙනෙක්ද කියලා. හැබැයි මේ වෙනකම් ඔයාගේ ජීවිතේ හැම chance එකක්ම නැත්තරම නැති වෙලා ගිහින් තියෙනව වෙන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න හෙට දවසේ ඔයා වෙනුවෙන් තව එක chance එකක් ඉතුරු වෙලා තියෙනවා නම් අන්න ඒකෙන් හරියටම ප්‍රයෝජනයක් ගන්න. ඒකට පුළුවන් ඔයාගේ ජීවිතේ නැස්ත වෙලා ගියපු අවුරුදු 60ටම නැත්නම් අවුරුදු 20ටම අවුරුදු 15ටම සර්ව සාධාරණයක් කරන්න. ඒ ගෙවිලා ගියපු කාලේ අපරාධයක් නෙවෙයි කියලා හිතන විදිහට ගෙවෙන්න තියෙන ඉතුරු කාලේ ලස්සනට ගෙවන්න ඔයාට පුළුවන් වෙනවා. ඉතින් ඔයාගේ ජීවිතේ ගන්න තියෙන ඊකව chance එක ඔයාගේ ජීවිතේට වැඩක් ඇති විදිහේ තීරණයක් ගන්න. හොඳට හිතලා බලලා ඒ තීරණය ගන්න. නැස්ති වෙලා ගියපු ජීවිතේ පෙති ගැන හිතන්න එපා. දැන් ඉතුරු වෙලා තියෙන එක පෙත්තක් ගැන හිතන්න. ඒ මල් පෙත්තෙන් ඔයාගේ ප්‍රාර්ථනා හැබෑ කරගන්න. ඔයා ගන්න ඕනේ හොඳම තීරණය අරගෙන හොඳම ප්‍රාර්ථනාව කරන්න. අන්න එතකොට ෂේන්නට වගේ
අවසාන පෙත්තෙන් හරි සතුටු වෙන්න ඔයාටත් පුළුවන් වෙයි. අවසාන තීරණයෙන් හරි ඔයාගේ ජීවිතේ වඩාත් සතුටුදායක එකක් කරගන්න ඔයාට පුළුවන් වෙයි. එහෙනම් හිතලා හොඳම තීරණේ ගන්න ඕනේ. Good luck.